ओ जादू है रे जादू तेरी बातों में, सुनी सुनी काली काली रातों में तू रोशनी हो गया दिल जानिए। අද හස්බන්ඩ්ට නිවාඩු දවසේ හින්දා අපි යන්නේ මිම්මෙදුර බලන්න. ඒ කියන්නේ ඇක්වාරියම් එක. මේ තමයි ඇක්වාරියම් එක අහමදාබාද් වල තියෙන ලොකු ටියුබ් වගේ තමයි තියෙන්නේ. මේක ඇතුලේ ඉන්නේ සම්පූර්ණයෙන්ම මෝරු. මේකන ඔටෝ කියන්නේ යන්න තමයි තියෙන්නේ. අපි හිතගෙන හිටියා මේක ඔටෝ නිකන් යනම පාර. එහෙම තමයි මේ තියෙන්නේ පෙන්ගුයින්ස්ලා. පෙන්ගුයින්ස්ලා තමයි මෙතන මේ ඉන්නේ. මාරම විදියට ලස්සන මේ ඇක්වාරියම් එක ගොඩාක් ලොකුයි. ඇවිදින්න ඕනි ගොඩාක්. ඉතින් පැය දෙකක් තුනක් ඇක්වාරියම් එක ඇතුලේ බලන්න තියෙනවා අපිට මොනවද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇතිනේ ගොඩාක් ලොකු මාළු ටැංකි තමයි තියෙන්නේ මෙයාලගේ ඇතුලේ. මාර නැචරල් විදියට නිකන් අපි ඒක ඇතුලට ගියපුවම අපි නිකන් මුහුදු පතුලේ ඉන්නා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ තියෙනම ඇක්වාරියම් වගේ නෙමෙයි. මෙහෙ මාර විදියටම ලොකු ඇක්වාරියම් එක වතුර ටැංකියක්. මේ ඇක්වාරියම් එකේ එළියේ අපිට පුළුවන් බලන්න මේ සත්තු ඉන්නවා. තාරාවෝ, ටර්කිලා, මොනරු, පාත්තයෝ, ගිරාවෝ, ලව් බර්ඩ්ස් එක එක සත්වයෝ ඉන්නවා අපිට බලන්න පුළුවන්. එයාලා එළියේ තමයි නිදැල්ලේ දාලා තියෙන්නේ. අපිට කෑම තියෙනවා. එයාලට කුරුල්ලන්ට දෙන කෑම ප්ලේට් එක රුපියල් 20යි ඉන්දියාවේ සල්ලි වලින්. ඒ කෑම ප්ලේට් එකක් අරගෙන අපිට එයාලට දෙන්න පුළුවන් ඉඳ ඉන්න සත්තුන්ට. මේ ඉන්න ඇතුලේ පරවි, ටර්කිලා, එක එක සත්තු ಜಾති ගොඩ සත්තු ඉන්නවා. ඒ කියන්නේ පක්ෂි විශේෂ තමයි ගොඩක් ඉන්නේ. අපිට අරගෙන කෑම දෙන්න පුළුවන්. ළඟට යන්න අල්ලන්න පුළුවන්. හරි හීලයි සත්තු. මගේ බබාලා ගොඩාක් ඉතින් මෙතන එන්ජොයි කරා. මොකද ඒ සත්තු අර ගොඩක්ම හීලයි. අපිට අතර ගන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන් එයාලත් එක්ක. මේ තමයි මේ කෑම. අපිට රුපියල් 20ට ප්ලේට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ කුරුල්ලන්ට ඒව දෙන්න පුළුවන් අපිට කන්න. පොඩි බබත් එක්ක නම් පොඩ්ඩක් අමාරුයි චූටි හින්දා. කොහොම හරි අපි දැන් ඉතින් ගෙදර ගිහිල්ලා ෆ්‍රෙෂ් වෙලා එහෙම හස්බන්ඩ්ගේ යාළුවෙක් කිව්වා කානිවල් එකක් තියෙනවා කියලා. අපි දැන් මේ කානිවල් එකට තමයි මේ යන්නේ. පොඩ්ඩක් ට්‍රැෆික් එක අද නිවාඩු දවසේ හින්දා. මේ අපි ඉන්න අහමදාබාද් සිටි එක රැට හැමදාම මේ වගේ ලයිට්නින් දාලා තමයි තියෙන්නේ. මාරම විදියට ලස්සනයි. වලට පේනවා ඇතිනේ. කොහොම හරි ඉතින් දැන් අපි මේ කානිවල් එක ඇතුළට ආවා. හස්බන්ඩ්ගේ අම්මයි, හස්බන්ඩ්ගේ නංගි, මායි බබාලා දෙන්නයි. මේ හස්බන්ඩ්ගේ අම්මයි බබාලා දෙන්නයි තමයි යන්නේ. මේක පුංචි බබාලට යන්න තියෙන්නේ. බබාලට යන්න බැරි හින්දා තමයි හස්බන්ඩ්ගේ අම්මා අපි යව්වේ. මොකද බබාලා අඬනවා තනියම යන්න බැරි හින්දා. ඊට පස්සේ කොහොම හරි මේ තමයි කානිවල් එක තියෙන්නේ. ලොකු කානිවල් එක. දැන් අපි මේ යන්නේ වීල් එකක් තියෙනවා. ඒ වීල් එක යන්නේ මායි හස්බන්ඩ්ගේ නංගි. මාර විදිහට බය හිතෙනවා මට ඒක ඇතුළට නැගලා ඉඳගත්තට පස්සේ නම් හිතුණ අපරාධෙ මං ගියේ කියලා. මාර විදිහට බය හිතෙනවා. ඒක නිකන් අර රෝලර් කෝස්ටර් එක යනවා වගේ තමයි. එකපාරට මාර ස්පීඩ් එකකින් උඩට යනවා යටට යනවා. යෝගේ වීල් එක වටේ ෆුල් වීල් එක වටේ රවුන්ඩ් මාක් යනවා මෙහෙම. ඔයාලට බලන්න පුළුවන් දැන්. හાર્ට් ඇටැක් තියෙන එක්කෙනෙක් නම් ගියොත් ඉවරයි. හස්බන්ඩ්ගේ නංගිත් පුදුම විදියට තමයි කෑ ගැහුවේ. මායි හස්බන්ඩ්ගේ නංගි
ඒ තරම් heart attack එනවා මේක ගියොත් නම් අන්තිම කැමැති පත්‍රය ලියලා යන්න හිතෙනවා මේ කියනකොට අපරාධි ගී කියලා මට උඩට යනකොට මේක නවත්තලා ආයෙ මට පල්ලෙහාට එන්න තරම් හිතුණා. ඒ තරම් බය හිතෙනවා. ලංකාවේ නම් තාම නැහැ මේක මට හිතෙන විදිහට රෝලර් කෝස්ටර් එකක් විතරයි. ඒකත් ලෙෂර් වර්ල්ඩ් එකේ මට හිතෙන තියෙන වෙනකොට මේ වගේ එකක් නම් නැහැ ලංකාවේ තාම. අනිත් පිටරටවල වල නම් තියෙනවා. ඒක උඩට ගිහිල්ලා මැද හරියට නැවතිලා තියෙනවා විනාඩි 2ක් විතර. එතකොට තමයි ඉතින් හිතෙන්නේ අවසාන මොහොත මාගේ පෝරකය දැසමානේ. එහෙම ඉතින් මට ඉතින් සින්දුත් මතක් වෙනවා. ඒ වෙලාව උඩට ගියාට පස්සේ කොහොම හරි කමන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි තවට තමයි මම මේක ගියේ. කොහොම හරි ඉතින් ආතල්ලිකේ සුපිරියට මම ඒක ගිහින් ඇවිල්ලා දැන් මේ හස්බන්ඩ්ගේ අම්මයි මායි හස්බන්ඩ්ුයි දැන් ආයේ යනවා. මේක නිකන් අර බෝට් එකක් වගේ එකක්. ඒක අතර සර්කල් එකට සමාන වෙනකොට සර්කල් එක තරම් ප්‍රෙෂර් එකකින් උඩට යන්නේ නැහැ. තනි රවුමක්. ඒකේ half circle තමයි යන්නේ. හස්බන්ඩ්ගේ නංගි බබාලා දෙන්නයි පල්ලෙහා තමයි හිටියේ. මොකද බබාලා වැරගෙන යන්න දෙන්නේ නැහැ මේකේ අවුරුද්දට අඩු බබාලා. ඒකෙත් මාර විදියට උඩ ගියාට පස්සේ නිකන් මාර විදියට පල්ලෙහා පේනකොට නිකන් වමනෙට යන්න වගේ නම. ඒ වුණාට ඉතින් ගියපම ඉතින් ආසයි හිතෙනවා යන්න. ලොකු පුතා මගේ ගියා. ලොකු පුතා අවුරුදු 3 ඉඳලා මට එන්නට ලොකු පුතා වැරගෙන යන්න පුළුවන්. නම් ගේම්ස් වලට මම යවුවා. හස්බන්ඩ්ගේ අම්මන මාර විදියට බය යන්න. ඒ වුණාට ඉතින් මං එක්කගෙන ආවා ආසයිනේ යන්න යාලත් ඒ හින්දා. ඊට පස්සේ කොහමරි මේ බබාලට මේ කාර් එක යන්න තියෙන්නේ. මගේ චූටි බබාලා දෙන්න බය හින්දා යන්න. ඒ කියන්නේ ඒක අයිති එක්කෙනා කීවා. ඒක මේ අයිති එක්කෙනා කීවා අම්මට හරි තාත්තට හරි කවුරු හරි වැඩි හිටිය කෙනෙක්ට බබාලා වැරගෙන ඉඳ ගන්න කියලා. ඊට පස්සේ මාත් ඉතින් කමක් නැහැ. අපිත් ආසයිනේ ඉතින් බබාලගේ වැඩ කරන්න නේද කොච්චර ලොකු වුණත් කියලා මාත් ඉතින් ගියා. මාරයි. ඒකත් මාරු ආසාවෙන් ඉතින් මාත් ගියා බබාලයි මායි. ඊට පස්සේ හස්බන්ඩ්ගේ නංගි අපි ලංකාවේ මෙරිගෝ රවුන්ඩ් තියෙනවා නේද? මෙරිගෝ රවුන්ඩ් වලට වඩා ඒක උඩට යනවා කැරකෙනවා. ඒක ඉතින් අපි ඉඳගත්තට පස්සේ ඒ ෂීට් එක ටික ටික ඔයාලා උඩට යනවා. ෂීට් එක අඩියක් විතර උඩට ගිහිල්ලා තමයි මෙහෙම කැරකෙන්නේ. අම්මෝ ඒකත් අර වගේම තමයි. ආසාවට ගියාට ඒ උඩට යනකොට හිතෙනවා අපරාධය ආවේ කියලා. ඒත් මොනවා කරන්නද ඉතින් ආසාවනේ. හේන්ද ඉතින් ගියා. එනකොට පල්ලෙහාට ආවට පස්සේ තුන ආයෙ රවුමක් යන්න මට. ඒක කැරකෙනකොට ටිකක් බය නැති වෙනවා. කොහොම තමයි ඉතින් මගේ හස්බන්ඩ්ගේ බබාලගේ නිවාඩු දවසේ ගෙවුනේ. හස්බන්ඩ්ගේ අම්මයි නංගිත් ඇවිල්ලා ඉන්න හින්දා අපි අද කොහොම හරි මේ විදිහට තමයි අපේ නිවාඩු දවස ගෙවුනේ. ඔයාලා මගේ YouTube වීඩියෝ වලට කැමති නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට පෙන්නන්නම් ඉන්දියාවේ කොහොමද ගෙවෙන මගේ ජීවිතය කියලා. Bye. Love you.